සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම අද ඒවියේෂන් වල ඉන්ටරෙස්ටිං ෆැක්ට්ස් බලන්න කැමති? ඔයාලා අදත් එකතු වෙන්න මාත් එක්ක. පයිලට් කෙනෙක්ට මොකටද සොක් එකක් ඕන වෙන්නේ? මිස්කුට්ටම. ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ වින් සොක් එකක් කියන්නේ මොකද්ද? සහ ඒකෙන් කරන කාර්යය මොකද්ද කියන්නේ. පයිලට් මොකටද ඇත්තට මේ මේස් එකක් දිහා බලන්නේ? එන්න පටපට ගාලා බලමු මේ. වින් සොක් එකක් කියන්නේ කොනිකල් ෂේප්. ඒ කියන්නේ කෝන් එකක් වගේ ෂේප් එක තියෙන රතු පාටයි සුදු පාටයි රෙදිවලින් නිම කරපු ගනකං ජාතිය ඒකෙන් නිම කරපු කොනිකල් ෂේප් පුංචි උපකරණ සාමාන්‍යයෙන් ස්ථාපිත කරලා තියෙන්නේ රණව එකක් තියෙන රණවේ දෙපැත්තේ එන්ඩ් එකේ තමයි දෙපැත්තම තියෙනවා. රණව එකක් ගත්තාම පැති දෙකක් තියෙනවා. පැති දෙකේම එන්ඩ් එකට තමයි මේක ස්ථාපිත කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පයිලට් කෙනෙක් ලෑන්ඩ් කරන්න එනකොට සහ ටේක් ඔෆ් කරන්න යනකොට ජස්ට් ඒකලු ග්ලාන්ස් එකක් ඒ කියන්නේ පොට්ටක් ඒක දිහා පොඩි එහෙන් බලන්නේ මොකද ස්පෙෂල් මේක ටේක් ඔෆ් කරනකොට තමයි පයිලට්ස් බලන්නේ. ඒ බලන්නේ මේ වෙලාවේ වින් ඩිරෙක්ෂන් එක කොහෙන්ද තියෙන්නේ සහ වින් ඩිරෙක්ෂන් එක වගේම රිලටිව් වින් ස්පීඩ් එක. ඒ කියන්නේ මේ වෙලාවේ සාමාන්‍යයෙන් කොච්චරක් විතර වින් ස්පීඩ් එක තියෙනවද? මේක වින් ස්පීඩ් එක කියන්නේ සැරෙන් සැරේට වෙනස් වෙනවා. ඉතින් පයිලට් ටක් ගාලා අරක දිහා බලනවා මොකද පැත්තෙන් හැක් චුට්ටක් දාලා බලන්නේ මොකද පයිලට් ටේක් ඔෆ් කරනකොට ලොකු වින්ඩ් එකක් පැත්තෙන් ආවා කියලා හිතන්නකො. කොස් වින්ඩ් එකක් කෙනා සුන්දා. ඒ වෙලාවට පයිලට් අනිවාර්යයෙන්ම රඩර් ඉන්පුට්ස් දෙන්න ඕනේ. රඩර් කියන්නේ පිටිපස්සේ තියෙන කෑල්ල. ෆ්ලයිට් එක ගත්තොත් එහෙම රඩර් එක තියෙන මෙතන. මෙන්න මේ ඉන්පුට් එක දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම හරියට වැඩ කරන්න නැත්තම් ෆ්ලයිට් එක රන්වේ එකකින් පැත්තට ඇදිලා යනවා වින්ඩ් එක නිසා. ඔන්න ඕක දෙන්න පයිලට් බලනවා කොයි පැත්තෙන්ද වින්ඩ් එක එන්නේ කොච්චරක් ස්පීඩ් වගේද කියලා. මේකේ මේ වින් සොක් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා රතු පාටයි සුදු පාටයි කෑලි පහක් තියෙනවා. රතු පාට කොටසයි සුදු පාට කොටසයි. රතු පාට කොටසයි සුදු පාට කොටසයි වශයෙන් කෑලි පහක් ඉස්සරහට තියෙනවා. මේ හැම කෑල්ලකින්ම නොට් පහක ස්පීඩ් එකක් සෙන්ටර් කරනවා. ඒ කියන්නේ පළවෙනි කෑල්ල. දැන් ඔයා හිතන්න වින්ඩ් එක ඇවිල්ලා ඒ පළවෙනි කොටස හොඳින් පිරලා තියෙනවා පිරිපොන්න තියෙනවා. එතකොට ඒක නොට් 5යි. ඊට පස්සේ දෙවෙනි කෑල්ල තේ විදිහට පිරනොත් තියෙන නොට් 10යි. ඔය විදිහට නොට් 15 20 25 වෙනකන් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය නොට් 25කට වඩා වැඩි කියන්නේ ලොකු ක්‍රොස් වින්ඩ් එකක්. එතකොට ඒගොල්ලෝ අනිත් අවශ්‍ය ප්‍රිකෝෂන්ස් ගන්නවා ලෑන්ඩ් කරනවද නැත්ද ටික වෙලාවක හෝල්ඩින් බටන්ස් වල ඉන්නවාද ඒ දේවල් ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ ඇත්තටම පයිලට් හරියටම වින් ඩිරෙක්ෂන් එක සහ හරියටම කොච්චර වින් ස්පීඩ් එකක් තියනවද කියලා දැනගන්න ඕන මොකද්ද කරන්න ඕනේ. පුංචි කමෙන්ට් එකක් දාන්න. නැත්තම් මම කියන්න කතා කරන්න ඉතිසි. හරි යාළුවනේ අද මේ වගේ ඉන්ටරෙස්ටිං පොඩි ෆැක්ට්ස් දැනගන්න අපි නැවතත් හම්බෙමු.